මුලින් වැඩ සිටින ගරුතර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධානව පූජනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේදීත් ඒ සිදු කරනු ලබන කෙටි දහම් අනුශාසනාව සිද්ධ කරන්න බලාපොරොත්තු වන්නේ. ඒ සඳහා සුදුසු ගාථාවක් ධම්මපදය කියන බණ පොතෙන් තෝරාගෙන තිබෙනු. කෝදං යහේ විප්පදහෙය්‍ය මානං සංයෝජනං සබ්බ පතික්කමෙය්‍ය තං නාම රූපස්මින් අසජ්ජමානං අකිංචනං නානු පතන්ති දුක්ඛා. බුදු පියාණන් වහන්සේ මෙම ගාථා ධර්මය දේශනා කළේ රෝහිණී කියන ශාස්ත්‍රීය කුමාරිකාව මුල් කරගෙන. වරක් අනුරුද්ධ මහරහතන් වහන්සේ තමන්ගේ හිතවත් භික්ෂූන් වහන්සේලා 500 නමක් සමගින් කපිලවස්තු නුවරට පැමිණියා. මේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ පැමිණීම පිළිබඳව අසන්නට ලැබුණු අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ගිහි කල ඥාති පිරිස මහරහතන් වහන්සේ බැහැ දකින්න ගියා. ගිහිල්ලා වැඳලා එකත් පස්සෙක ඉන්නකොට අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නැගණිය නැත්තම් සහෝදරිය ඇවිල්ලා හිටියේ නෑ මහරහතන් වහන්සේ බලන්න. ඒ කාරණය විමසුවාන් පස්සේ දැනගත්තා මේ රෝහිණී කියන ශාස්ත්‍රීය කුමාරිකාවගේ ශරීරයේහි චර්ම රෝගයක් හටගෙන සමහි රෝගයක් හටගෙන එම නිසා ඒ කාරණේ නිසා නිවසෙන් වැඩිය බැහැරට නොයන බව. කොහොම හරි අනුරුද්ධ මහරහතන් වහන්සේ මේ පිරිසක් නැත්නම් ඥාතියෙකු ලවා මේ කුමාරිකාව ගෙන්නව ගත්තා. වැඳලා එකත් පස්සෙක ඉන්නකොට ඇහුවා මොකදයි ආවේ නැත්තේ කියලා. එතකොට කිව්වා මේ හැමේ රෝගයක් හටගෙන තිබෙනු ඒක නිසා මේ ආවේ නැහැ කියලා. එතකොට ඇහුවා කුසල් කරන්න කැමති නැද්ද කියලා. මහරහතන් වහන්සේ මසුවා කුසල් දහම් කරන්න කැමති නැද්ද කියලා. කුමාරිකාව ඇහුවා ස්වාමීනි කුමන විදිහේ කුසල කර්මද කරන්න ඕනේ කියලා. එහෙනම් ආසන ශාලාවක් හදන්න කිව්වා මහා සංඝරත්නයට. එතනදී ඇහුවා කුමක් වියදම් කළද මේ ආසන ශාලා හදන්න ඕනේ කියලා. එතකොට කිව්වා දැන් ඔබ වහන්සේ මේ ඔබතුමියගේ ආභරණ තිබෙනු. එතකොට ඒ ආභරණ දැන් මේ සමහර රෝග තිබෙන නිසා පළඳින්නත් අමාරු. එම නිසා ඒව මිල කරලා මේ ආසන ශාලාව හදන්න කියලා. ඊට පස්සේ රෝහිණී කුමාරිකාව ඇහුවා කවුරු ලවාද මේක හදවන්න ඕනේ කියලා. එතකොට ඥාති පිරිස මෙහි එව්වා මහරහතන් වහන්සේ මේ කාරණේහි වගකීම ගන්න. ඊට පස්සේ කුමාරිකාවටත් පැවරුවා මේ තට්ටු දෙකේ ආසන ශාලාවෙහි උඩ තට්ටුවේ දෑලි ගහන අවස්ථාවේදී යට තට්ටුවේ පිරිසිදු කිරීම කටයුතු වලට නිතරම ගිහිල්ලා ආසන පැනවීම වතුර තැන්පත් කිරීම ආදිය නිතරම කරන්න කියලා. එතකොට නිතරම භික්ෂු සංඝයාත් වඩිනෝ කුමාරිකාවත් දෙවන තට්ටුවේ වැඩපටහන් ගත්තාන් පස්සේ නිතරම ගිහිල්ලා එතන පිරිසිදු කිරීම අතුපතු ගෑම් වතුර තැන් සකස් කිරීම ආසන පැනවීම සංඝයා උදෙසා කරලා දෙනවා. මේ විදිහට මේ ගොඩනැගිල්ලේ කටයුතු නිමාවට පත් වීගෙන එනකොට කුමාරිකාවගේ ශරීරයේ හටගෙන තිබිච්ච චර්ම රෝගය
තරමක් දුරට හොඳ වුණා. ඒක ටික ටික හොඳ වෙන ලකුණු පහළ වුණා. ඊට පස්සේ මේක විවෘත කරන දවසේ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන භික්ෂු සංඝයාට ආරාධනා කරලා මහා සංඝසතු දානයක් ලෑස්ති කළා. ඒ දානය පිරිනැමුවට පස්සේ බුදු පියාණන් වහන්සේ ඇහුවා අද කාගෙන්ද මේ දානය කියලා. එතකොට මහරහතන් වහන්සේ මතක් කළා මගේ සහෝදරියකින් තමයි දානය සහ මේ ආසන ශාලාව. එතකොට කොහෙදයි කියලා අහලා ගෙදරයි කිව්වහන් පස්සේ එන්න කියලා ගෙන්නව ගත්තා. එතනදිත් බුදු පියාණන් වහන්සේ ඇහුවා කාරණේ ඇයි ආවේ නැත්තේ කියලා. කිව්වා මේ ශරීරයේ රෝගයක් තිබෙන නිසා ආවේ නැහැ කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ ඇහුවා ඔබ දන්නවාද ඔය රෝගය ඔය සමේ රෝගය හටගත්තේ ඇයි කියලා හේතුව කුමක්ද කියලා දන්නවද කියලා ඇහුවා. දන්නේ නැතේ කිව්වහම පස්සේ බුදු පියාණන් වහන්සේ වදාලා ඔබගේ ක්‍රෝධය නිසායි ඔය චර්ම රෝගේ හටගත්තේ කියලා කිව්වා. ඒක කොහොමද එහෙම වුනේ කියලා ඇහුවාන් පස්සේ බුදු පියාණන් වහන්සේ වදාලා අතීතයේහි ඔබ එක්තරා රජතුමෙකුට මේ කුමාරිකාවක් වෙලා මේ රජතුමගේ අග්‍රමහේෂිකාවක් වෙලා හිටියා. මේ කාලෙදී එම මාලිගාවේ හිටිය එක්තරා බොහොම සුරූපී නිලියක් සම්බන්ධයෙන් තරහව ඉරිසියාව ඇති කරගෙන එම කාන්තාව මේගේ ශරීරයේහි කහඹිලියා දැම්මා මිතුරු වේශයෙන් ඉඳගෙන විහිළු කරමින් කහඹිලියා කොළ කුඩු කරලා ඉස්සා. ඒකම ඇඳෙත් මේ කාන්තාව සැතපෙන ඇඳෙත් මේ අතුරලා දැම්මා කහඹිලියා. එතකොට මේ කාන්තාවේ කහඹිලිය ඇඟේ තැවරීම නිසා එවලෙම බිබිලි හටගෙන ඇතිවෙච්ච වේදනාව සහ ඇඳෙහි වැතුරුනහන් පස්සේ ඒ වේදනාව බොහොම බලවත් වුණා. ඒ කාන්තාව අධිකතර පීඩාවටපත් වුණා ඒ කරපු ක්‍රියාව නිසා. බුදු පියාණන් වහන්සේ වදාලා මෙන්න මේ විදිහට මේ කරන ලද කර්මය තමයි ඔබතුමියගේ පස්සෙන් මේ ඇවිල්ලා මේ භවයේදීත් මේ චර්ම රෝගයක් වේසෙන් විපාක ලැබලා දුන්නේ කියලා මතක් කරලා මේ ගාථාව වදාලා. එතකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්ලාභීන් අතරින් මේ අග්‍රම ස්වාමින් වහන්සේ මේ ස්වාමින් වහන්සේ මේ නොකියා මේ හෙදකමක් තමයි මේ රෝහිණි කුමාරිකාවට ඉගැන්වුවේ කුසල කර්මයක් කර කිරීම වේශයෙන්. ඉස්සෙල්ලාම තමන්ගේ ආභරණ විකුණලා මේ ආසන ශාලාවක් හදන්න කිව්වා. බුදු පියාණන් වහන්සේ වරක් වදාරලා තියෙන වෙන සූත්‍රයක අන්නදෝ බලදෝ හෝති වත්තදෝ හෝති වන්නදෝ කියලා. මේ ආභරණ වස්ත්‍රාදී අපි ගොඩාක් වෙලාවට මේ අපේ විලිවසා ගැනීම ආදියට පරිහරණය කළාට වස්ත්‍රාදිය මේ බොහොම ශරීරයේහි ඔපය හැඩය ඇති වෙන ආකාරයට තමයි ගොඩක් පිරිස අඳින්න පළඳින්න පෙළඹෙන්නේ. විශේෂයෙන් ආභරණ නම් ඒ පිණිසමයි. එතකොට මේ ශරීරයේ වර්ණය මේ ඇති වෙන ආකාරයේ කුසලයක් තමයි මේ කරවන්න යොමු කළේ. ඊළඟට ආසන ශාලාව පිරිසිදු කරන්න නිතර එහි ගිහිල්ලා වත් පිළිවෙත් කරන්න කියන එකත් පැවරුවා. එතකොට එතනදී ඒ ක්‍රියාවන් කරනකොට ඒ ශරීර වර්ණය ඇතිවන ඒට අනුරූප ක්‍රියාවන් තමයි නිතර දෙවේලේ කරේ. ඒක නිසා අර අතීතයෙන් ගෙනාවු අකුසල කර්ම ශක්තිය ටික ටික ඒ කුසල කර්ම හරහා ගෙවීම සිද්ධ වීම නිසා අර කර්මයෙන් හටගත්ත රෝගය ටික ටික හොඳ වුණා. බුදු පියාණන් වහන්සේ මේ ගාථාව වදාලා කෝදං ජහේ විප්පජහෙය්‍ය මානං සංයෝජනං සබ්බ මතික්කමෙය්‍ය. මේ ක්‍රෝධය ජහේ බොහොම දුරු කරන්න ඕනේ. මේ ක්‍රෝධය බොහොම විපත් ඇති කරලා දෙන දෙයක්. දැන් මේ කතාවෙන් උනත් ඒක බොහොම ඔප්පු වෙනවා. විප්පජහෙය්‍ය මානං විශේෂයෙන් මේ මානය දුරු කරන්න ඕනේ. මේ මානය නිසා තමයි මමය මාගේය
ඒ විදිහට තියෙන හැඟීම නිසා තමයි මේ තරහව ඇති වෙන්නේ. මට කළාය, මගේ වස්තුවට හානි කළාය, මාව ඉක්මවා යන්න හැදුවාය ආදී විදිහට මේ සංසන්දනය කිරීම හරහා ඒ මා මුල් කරගෙන අප කියන ඒ සංඥාව ඇති කරගෙන අපගේ කියන සංඥාව ඇති කරගෙන මේ තරහව අපේ సంతානය තුළ උපදිනවා. එතකොට ක්‍රෝධය උපදින්න මුල තමයි මානය, මේ මමය, මාගේ කියන හැඟීම. ඒක විශේෂයෙන් දුරු කරන්න කියලා මතක් කළා. සංයෝජනං සබ්බ මතික්කමෙය්‍ය දස සංයෝජන තිබෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ආදී විදිහට 10ක්. එතකොට ඒ ගැන දැන් විස්තර කරන්න වෙලාව නෙමෙයි. ඒ සංයෝජන නිසා තමයි අපි සසරට බැඳිලා සිටින්නේ. ඒවා දුරු කරන්න ඕන කියලා, ඒ ඉක්මවන්න ඕන කියලා වදාලා. ඊළඟට තණ්හාම රූපස්මින් අසජ්ජමානං, මේ නාම රූප දෙකෙහි නැත්තම් අපේ මේ ජීවිතයේ විශේෂයි. අපේ ජීවිතේ කොටස් දෙකට බෙදුණු නාම රූප කියලා. සිතත් කයත් කියලා වෙන විදිහකින් කියන්න පුළුවන්. ඉතින් මේක විශේෂයි තියෙන ආසාව බැඳීම නිසා තමයි අපි දැඩිව මේ නොයෙකුත් විදිහේ මේ අකුසල් විශේෂයි පෙළඹෙන්නේ. ඒක නොඇලී සිටීමට උත්සාහ කරන්න ඕන කියලා දැක්වුවා. ඒ විදිහට පුහුණු වෙන තැනැත්තා ක්‍රමානුකූලව අකිංචන කෙනෙක් බවට පත් වෙනවා. කෙලෙස් නැති කෙනෙක්, කෙලෙස් අඩු කෙනෙක් බවට පත් වෙනවා. අකිංචන කියන්නේ කෙලෙස් නැති තැනැත්තා කියන එක. රහතන් වහන්සේට නම. ඒ විදිහට කෙලෙස් සම්පූර්ණයෙන් දුරු කිරීමෙන් ඒ විදිහට පත් වුණාන් පස්සේ ඒ උත්තමයා විශේෂයි ඒ කර මතට නානු පතන්ති දුක්ඛ, දුක් කිසිම කලකට පතිත වෙන්නේ නැහැ කියලා දැක්වුවා, දේශනා කළා. මේක ඊටාම ගැඹුරු සූත්‍ර මේ ධර්ම දේශනාවක්. මෙහි විපස්සනාවට අදාළ කරන කාරණා අපිට මතු කරගන්න පුළුවන්. ඉතින් මේ මමය, මාගය නැත්තම් මේ මානය කියන ඒක ඇති වෙන්නේ කොහොමද? ඒක නැති වෙන්නේ කොහොමද කියලා විමසා බැලුවොත් අපිට ඒකට මඟ පාද ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මේ සංයෝජන ගැන, මේ නාම රූප ගැන හොයලා බැලීමෙන් ඒකට මඟ පාද ගන්න හැකියාව තිබෙනවා. ඉතින් මේ දේශනාව අවසානයේදී රෝහිණී කුමාරිකාවගේ ශරීරයේ හටගත්ත රෝගය සම්පූර්ණයෙන්ම හොඳ වුණා. ඒ එකම සෝවාන් මාර්ග ඥාණයෙන් සෝවාන් ඵල භාවයට පත් වුණා. ඒ සෝවාන් ආර්ය උත්තමාවියක් බවට පත් වුණා. ඉතින් මේ විදිහට මේ දේශනාව අවසන් වෙන්නේ. මෙතුමිය මේ මරණින් මතු බොහෝම වර්ණ සම්පත් ඇති, බොහොම සෞභාග්‍යමත් දිව්‍ය කාන්තාවක් වෙලා උපදුනා කියලා සඳහන් වෙලා තිබෙනවා. එම නිසා මේ කාරණේ අපි හොඳට අදහස් අරගෙන මේ ක්‍රෝධ ආදී, iriසියාව ආදී මේ ධර්ම අපේ సంతානෙන් ප්‍රහාණය කරන්න, ඒව නැගී සිටීමට ඉඩ නොදෙන්නට කවුරුත් අදිෂ්ඨාන ඇති කරගන්නා මෙන් මතක් කරමින් අදට කතාව අවසන් කරන හැමෝටම තෙරුවන් සරණයි.